අයිබෝන් ආමක ලයින් ස්ගේ ස්කල් ඩිප් චලගෙන්ගෙන කොටලින් ලෙසන් සිරිසත් එක් අපි ස්ටාර්ට් කරන්න යන්නේ අලුත් මලුත් ලෙසන් සිරිස ඉතින් මේක බිගිර ෆ්‍රෙන්ඩ් ලෙසන් සිරිසක් එකනවා මේ වෙද්දි කිසිම දෙයක් දන්න කෙනෙකුට කොටලින් ගෙන මොකක්ද කොටලින් එක මොනවද කරන්න පුළුවන් වගේම මේ සීරිස අපි ගෙනවා Android application එක build කරන තැන වෙනකම්. ඉතින් මේක සරලමයි තියෙන්නේ Android app development එහෙම නැත්නම් app development series එකක් විදියට. ඉතින් මෙතනදී අපි ගොඩක්ම සරල මේ කොටලින් ගැන මොකක්ද මේක තියෙන පුංචි සින්ටැක්ස් වලින් ඉඳගෙන ගොඩක් ඇඩ්වාන්ස් කන්සෙප්ට් එකකන් ගිහිල්ලා ඊට පස්සේ අපි Android Studio පාවිච්චි කරලා app එකක් build කරනවා. ඉතින් මේ දත්තේ දක්වා ඔයගොල්ලන් යන්න හැකියාව තියෙනවා මේ ලෙසන් සීරීස් සම්පූර්ණයෙන්ම නොමිලේ සර්ගික් ස්කූල් එක හරහා වාට ෆලෝ කරන්න හැකියාව තියෙනවා වගේම මම හදන ප්‍රීමියම් ලෙසන්ස් ඔයගොල්ලන්ට බලන්න ඕන නම් ඔයගොල්ලෝ පුළුවන් codehero.lk වෙබ්සයිට් එකට යන්න. ඒකේ ලින්ක් එක පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් කොහොම නමුත් මේ සීරීස් එක පුරා විවිධ ප්‍රොජෙක්ට්ස් හදනවා විවිධ දේවල් කරනවා සම්පූර්ණයෙන්ම නොමිලේ. ඒක නිසා මම ඇප්‍රීෂিয়েට් කරනවා ඔයගොල්ලෝ පුළුවන් පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකට ඇවිල්ලා කමෙන්ට් එකක් දාන්න මම දීරි ගන්නවනේ මේ සීරීස් එක ඉස්සරහට කරගෙන යන්න. ඒක මට සෑහෙන ලොකු උදව්වක් වෙනවා. වීඩියෝස් ලයික් කරන්න කමෙන්ට් කරන්න සමහර කෙනා යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න පුළුවන් සමහර කෙනා ප්‍රොෆෙෂනල් දෙයකට මේක බලන්න වෙන්න පුළුවන්. තාත් කට්ටියට මේ වීඩියෝස් වදගත්තේ ඒ නිසා පුළුවන් තරම් ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. කොටලින් ගැන කතා කරද්දී ඔයාලට පේන විදිහටම JetBrains වගේ දෙයක්. ඉතින් මේක පටන් ගන්නේ 2011 විතර. මේ අවුරුදු 15ක් විතර වෙනවා. ඉතින් කොටලින් මේ වෙද්දි අපි ඇත්තටම මේ කොටලින් වලට සෑහෙන ඩිමාන්ඩ් එකක් එන්න පටන් ගත්තා. Java වල තියෙන පොඩි දේවල් ඕවර්කම් කරන්න තමයි ඇත්තටම මේ කොටලින් කියන එක එන්නේ. ඉතින් 2016 විතර කාලෙක තමයි Google ළඟ මේ ඔෆිෂියලි මේ අර Android support එක announce වෙන්නේ. 2016 2017 මේ කාලෙක. ඒ වගේ 2020 21 වගේ වෙද්දි කොටලින් සෑහෙන ජනප්‍රිය වෙනවා. ඒක ස්වර්ණමය යුගයේ වගේ. ඉතින් කොටලින් එක ඇත්තටම පාවිච්චි කරන native development වලට. ඒ කියන්නේ අපි ගත්තොත් අපිට apps හදන්න පුළුවන් විදි ගොඩක් තියෙනවා. සාමාන්‍යයෙන් mobile phone එකට app එකක් හදද්දී පාවිච්චි කරනවා Java. ඉස්සර ගොඩක්ම famous වුණේ Java පාවිච්චි කරනවා අපි Android app එකක් build කරන්න. සාමාන්‍යයෙන් මේ Kotlin ආවත් මිනිස්සු Java තමයි පාවිච්චි කරේ. ඊට පස්සේ කොහොම හරි Kotlin ආවට පස්සේ Kotlin වලට move වෙනවා. මේ Java Kotlin වගේ දේවල් පාවිච්චි කරලා අපි Android apps හදනවා. මේ Android apps වලට අමතරව අපි දන්නවා තවත් වැදගත්ම application වර්ගයක් තමයි iOS එහෙම නැත්නම් iPhones වලට. මේ apps build කරන්න පාවිච්චි කරන්නේ Swift කියන language එක. මේක ගැනත් මම වෙනම series එකක් කරගෙන යනවා කරගෙන ගිහිල්ලා තියෙනවා මම ඒකත් කන්ටිනියු කරන්න ඉක්මනට මේ Swift ඉගෙන ගත්තොත් හැකියාව තියෙනවා iOS වලට apps හදන්න. ඒ වගේම Kotlin ඉගෙන ගත්තොත් අපිට පුළුවන්කම තියෙනවා Android වලට apps හදන්න. මීට අමතරව පටන් ගත්ත තව series එකක් තියෙනවා Flutter කියලා. මේ Flutter වගේ දේවල් හරහා Flutter කියන්නේ නැත්නම් language එක නෙමෙයි. Flutter වලදී පාවිච්චි කරන language එක තමයි Dart කියන්නේ. Dart එක අපිට පුළුවන්කම තියෙනවා Flutter පාවිච්චි කරලා Android iOS කියන දෙකටම application සකස් කරන්න. මීට අමතරව React Native කියලා තියෙනවා. මේකෙත් අපිට මේ විදිහට platform දෙකටම එහෙම නැත්නම් cross platform අපිට apps හදන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරන්නේ මේ Kotlin ඇවිල්ලා cross platform හදන එකක් නෙමෙයි. හැබැයි මේක native app එකක් අපි හදන්නේ. මේක explain කරොත් සරලවම native app එකක් ගොඩක් speed. මොකද අතරමැදි පාවිච්චි වෙන්නේ නැහැ. සරලව අපිට ඇත්තටම අර Android iOS දෙකටම එකට app එකක් හදන එක පුදුම ලේසි. මොකද එක code base එක අපිට manage කරන්න තියෙන අපි apps දෙකක් දෙකට හදනවා. හැබැයි Kotlin වගේ speed වෙන්නේ නැහැ ඒක. මොකද ඒකේ අතරමැද්දෙක් ඉන්නවා. ඉතින් මේ දේවල් මම advanced දේවල් කතා කරන්නේ නැහැ first lesson එක නිසා මුත් තේරුම් ගන්න. අපි Kotlin වලින් හදන ගොඩක් native app එකක් මේක ගොඩක් speed එකකින් හින්දා. ඉතින් ඒක නිසා Kotlin කියන එකට අදටත් ගොඩක් ලොකු demand එකක් තියෙනවා. අර වගේ cross platform දේවල් ඇවිල්ලා තිබ්බට සාවා ඉගෙන ගත්ත Kotlin වලට ගොඩක් හොඳ Android app එකක් හදන්න පුළුවන්. දැන් මම කිව්වේ වැරදිට තේරුම් ගන්න බෑ Kotlin ඉගෙන ගත්ත කියලා Android apps වලටම stick වෙන්නේ නැහැ. Kotlin වලින් ඔයාලට ඇත්තටම iOS apps develop කරන්නත් ක්‍රම තියෙනවා. ඉතින් නමුත් අපේ series එක මෙන් වෙන්නේ Kotlin එක Android development එක. මේ series එක අපි ඒ තැනට යනවා. ඉතින් මම කලින් කිව්ව විදිහට අපි JetBrains ලගේ IDE එකක් එහෙම නැත්නම් code edit එකක් තමයි අපි series එකේ මුල් ටිකේ පාවිච්චි කරන්නේ. නමුත් ඔයගොල්ලන්ට මේ වෙද්දි වෙනත් code edit එකකට හුරු වෙලා ඉන්නවනම් ඔයාලට ඒක දිගටම continue කරගෙන යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාලට Kotlin ගැන තවත් විස්තර දැනගන්න ඕන නම් මම මේ link එක පල්ලා description එකේ දාලා තියන්නම්. මේකේ ඔයගොල්ලන්ට ලස්සන documentation එකක් පාව ගොඩක් clearly බලා ගන්න පුළුවන්. මේගොල්ලෝ විස්තර කරලා තියෙනවා මොකද්ද මේ Kotlin කියන එකෙන් වෙන්නේ කොහොමද මේකේ තියෙන simple syntax වගේ දේවල්. ඔයාලට පෙනති simple ඒ වගේ asynchronous මේ වගේ විවිධ දේවල් අපි කොහොමද මේකේ ලියන්නේ මේ දේවල් කොහොමද වැඩ කරන්නේ මේ වගේ දේවල් ගැන explain කරලා තියෙනවා. සාවිවිධ companies මේක පාවිච්චි කරන දේවල් ගැන සඳහන් කරලා තියෙනවා. ඒ වගේම common multi platform මම අර ඔයගලට මෙච්චරලා කතා කරා වගේම අපිට මේ Kotlin වලින් එක තැනකම නතර වෙන්නේ නැහැ. ඔයාලට පේනද කොච්චර ලොකු range එකක් තියෙනවද කියලා. හැබැයි basically අපි ගොඩක් වෙලාවට Android apps වලට තමයි Kotlin පාවිච්චි කරන එක වෙනම කතාවක්. නමුත් ඒක එතනින් එහාට අපි නතර වෙන්නේ නැහැ. වගේ මේක ළඟ ලොකු support එකක් තියෙනවා. ලොකු community එකක් ඉන්නවා මේ වෙද්දි. මොකද සෑහෙන පරණයි. එක පැත්තකින් ගනිද්දි ඉතින් ඒ වගේම තවත් ඔයගලන්ට වෙන තව ගොඩක් විස්තර මේක සඳහන් කරලා තිනවා. කොහොම හරි අපි මේගොල්ලන්ගේම JetBrains ලගේම අපි IntelliJ කියන IDE එක තමයි පාවිච්චි කරන්නේ. මේ IDE එකක් කියන්නේ Integrated Development Environment කියන එක. ඒ කියන්නේ සරලවම මේකත් එක්ක අපිට පුළුවන්කම දෙන කෝඩ් එක ලියන්න. මේක ටිකක් text edit එකක් වගේ හැබැයි ගොඩක් functionalities built in තියෙන විදිහේ program එක notepad එකක් වගේ දෙයක්. ඔයගොල්ලෝ කවදාවත් කෝඩ් කරලා නැත්නම් මෙතන මම developer tools වල IntelliJ IDEA කියන එකට යනවා.
මෙන්න මෙතනට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඩවුන්ලෝඩ් කියලා බටන් එකක් තියෙනවා. මේකට ප්‍රෙස් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මෙතන අල්ටිමේට් එක අපිට මෙතන පෙන්නන්නේ. මට ඇත්තටම ඕනේ කරන්නේ මේකේ ෆ්‍රී version එක. එහෙම නැත්නම් කමියුනිටි එඩිෂන් එක. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඕගොල්ලෝ මේක බලන කාලයන්ව මේක එහෙමට මෙහෙට වෙලා තියෙන්න පුළුවන්. ඉතින් චුට්ටක් බලන්න අනිවාර්යෙන් කොයි හරි තැනක ඇති මේ කමියුනිටි එඩිෂන් එක. ඉතින් කමියුනිටි එඩිෂන් එකේ ඔයාලට පේන්නේ නැති Apple Silicon version එක මම ගන්නේ .dmg ෆයිල් එක. හැබැයි ඔයා ඉන්නේ Windows වල නම් ඔයාලට exe ෆයිල් එකක් විදිහට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මම මෙතන මේ Apple Silicon version එක මම මගේ Mac එකට download කරගන්නවා. මේ විදිහට මට සම්පූර්ණ නිදහස් තියෙනවා. ඔයාලට හරියන version එක download කරගන්න. ඉතින් මම Mac එකේ නිසා මට ගොඩක් පස්සේ මේ විදිහට drag and drop කරලා install කරන්න පුළුවන්කම තියෙනවා. දැන් මට පුළුවන්කම තියෙනවා මේ තියෙන IntelliJ ලගේ idea එක මට මේ විදිහට open කරගන්න. මේ community edition එක සම්පූර්ණයෙන්ම නොමිලේ. ඉතින් ඔයගොල්ලෝ community edition එක ගන්න ඔයගොල්ලෝ සමහරක් දේවල් sacrifices ටිකක් කරන්න වෙනවා. මොකද සම්පූර්ණ හැමදේම මේකේ නැහැ. නමුත් ඔයාලට අවශ්‍ය කරන දේවල් ටික තියෙනවා. ඔයාලට මෙතනදී මුලින්ම settings import කරන්න පුළුවන්. මම මේ විදිහට Visual Studio Code හරි වෙනත් JetBrains ලගේ idea එකක් පාවිච්චි කරනවා නම් ඉතින් මම මේ විදිහට import කරලා වැඩේ ලෑස්ති කරගන්නවා. මේ විදිහට මගේ coding environment එක දැන් ready. මට පුළුවන්කම දෙන project එකක් start කරන්න. මෙතන මම new project කියන එකට යනවා. මෙතන ගියාට පස්සේ මට select කරන්න පුළුවන් මට ඕන කරන language එක මොකද්ද කියලා මම Kotlin වලට යනවා. මෙතන මට කැමති නමක් දෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම අපේ first program එක නිසා මම hello world වගේ එකක් දෙන්න. ඒ වගේ මට location එකක් set කරන්න පුළුවන්කම තියෙනවා. මට අවශ්‍ය නම් කොහේ හරි තැනක් browse කරන්න පුළුවන්කම තියෙනවා. දැනට මම මේ තියෙන default directory එකම තියෙනවා. මට මෙතන අවශ්‍යතාවය තියෙනවා git repo එකක් ඕනනම් හදන්න. මම ඒකට යන්නේ නැහැ. මට මෙතනදී build system එක select කරන්න පුළුවන්කම තියෙනවා. මෙතන මං ගිහලා ගොඩක්ම simple. මම මුකුත් change කරන්න යන්නේ නැහැ. මේක අපේ first project එක නිසා මම just මේක create කියන button එකට press කරනවා. මේව දුන්නට පස්සේ මගේ project එක create වෙලා පොඩි වෙලාවක් යද්දි මගේ development environment එක load වෙනවා. ඉතින් අපේ environment එක මේ විදිහට බලා ගන්න හැබැයි මම දන්නවා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති දැකපු නැති ගොඩාක් දේවල් ඇති. බය වෙන්න එපා. ඊළඟ lessons වලදී Kotlin කතා කරන ඉතින් මේක ගොඩාක් සරල introduction එකක් නිසා අපි මුලින්ම මොකද්ද Kotlin ඒ වගේම මේ අපිට අවශ්‍ය කරන background එක අපි හදාගත්තා. ඊළඟ lesson එකේ ඉඳන් අපි Kotlin වලින් code කරන්න පටන් ගමු.